වුණාට ඔන්න බලන්නකෝ අද අපි කොහෙද යන්නේ කියලා. ඔයාලට ඔය ඉස්සරහින් පේන්නේ නුවරඑළියේ තියෙන හොල්මන් ඉන්නවා කියලා කියන හොටෙල් එකක්. ඉතින් ඒ හොටෙල් එකේ ඇත්තටම හොල්මන් ඉන්නවද නැද්ද කියලා නම් අපි දන්නේ නැහැ. ඒ ගැන දන්න අය කමෙන්ට් එකක් දාන්න යන්නකෝ. ඉතින් අද අපි යන්නේ ඒ හොටෙල් එක බලන්න නෙවෙයි. අද අපි යන්නේ හොටන් ප්ලේන්ස් බලන්න. ඔයාලා හොටන් තැන්න එනවා නම් හවස් 2ට කලින් එන්න ඕන. 2කින් පස්සේ ඇතුළට යන්න දෙන්නේ නැහැ. ඉතින් අපි මේ ගැන දැනගෙන හිටියා. ඒත් අපිට 2ට කලින් නම් එන්න බැරි වුණා. මොකද මේ දවස්වල නුවර දළදා මාලිගාවේ දළදා ප්‍රදර්ශනයක් තියෙනවා. ඒ නිසා ප්‍රධාන පාරවල් වලින් අපිට එන්න බැරි වුණා. අතුරු පාරවල් වලින් දාලා එනකොට පොඩ්ඩක් බ්ලොක් එක නිසා එන්න පරක්ක වුණා. අපි නුවරඑළියට එද්දිම 2 පහුවෙලා තිබ්බේ. නුවරඑළියේ ලොකු ට්‍රැෆික් එකක් තිබුණා. මොකද මේ දවස්වල නුවරඑළියේ වසන්ත සැනකෙළිය තියෙන නිසා. කොහොමත් 2 වෙන්න කලින් නම් එන්න බැරි වෙනවා කියලා අපි දැනගෙන හිටියේ. ඒත් ඉතින් වෙන යන්න තැනකුත් නෑනේ. අපි කතා වෙලා ආවේ හොටන් තැන්න යනවා කියලානේ. ඒ නිසා ඔන්න ඔහේ ආවා. නුවරඑළිය නම් මං ඕනතරම් ඇවිත් තියෙනවා. ඒත් හොටන් ප්ලේන්ස් බලන්න නම් මං කවදාවත් ගිහින් තිබ්බේ නෑ. ඒ නිසා මං යන්න ආසාවෙන් හිටියේ. අපිට ඉතින් ලෝකාන්තෙම බලන්න යන්න බැරි වුණා. ඒත් හොටන් තැන්නට යන මග දිගට තියෙන මේ පරිසරය ගොඩක් ලස්සනයි. ඒ නිසා ඇතුළට යන්න නැතුව මගෙන් හැරිලාවත් ආපු එක වටිනවා. ඔයාලා දැන් වීඩියෝ එක බලන එක නතර කරන්න එපා. මොකද ඉස්සරහට තව ලස්සන දේවල් ඔයාලට දකින්න පුළුවන්. ඔන්න දැන් අපි මේ ඉන්නේ අබේවැල. බලන්නකො වටපිටාව කොච්චර ලස්සනද කියලා. නිව්සීලන්ඩ් වයිබ් එකක්. අඹේවැල ෆාම් එක බලන්න නම් මම එකපාරක් ඇවිත් තියෙනවා. අඹේවැල ෆාම් එක බලන්නත් සෑහෙන සෙනගක් ඇවිත් හිටියා. බොන්සායි කරලා වගේ. ඔන්න වැස්සක් එන්න පටන් ගත්තා. මේ වගේ වැස්ස වෙලාවක මම මේ වගේ පාරක ලස්සන සින්දුවක් අහගෙන යද්දී කොයි වගේද? කමෙන්ට් කරන්නකෝ බලන්න. මම හරිම ආසයි මේ වගේ වයිබ්. හිතට දැනෙන්නේ මාර නිදහසක්. හරියට නිකන් සුරංගනා කතාවක තියෙන වනාන්තරයක් වගේ. නැත්නම් නිකන් හොල්මන් ෆිල්ම් එකක සීන් එකක් තියෙනවා වගේ. තැන්නට ගිහිල්ලා අතර වෙන්නේ නැහැ. එතන දිගටම ගියාම ඔහිය පැත්තට යන්න පුළුවන්.
රස කියන ගීතා හෙමින් ඇසෙන්නේ මාත්‍රා පැටලිලා හිරිවැටුණු සඳසේයා නිදිවර පූරමහා තනිවෙන්න හදවත් දැන් නිගයි වෙහි බිඳු වැටෙනවා නම් සුළඟක් සැලෙනවා නම් අපි මේ බල යන්නේ පාරි කොටි ගියද කියලා. මොකද පහුගිය කාලේ අර හෝටන් තැන්නේ කොටියෙක් කියන වීඩියෝ එකක් වයිරල් ගියානේ. ඒ නිසා ඔන්න අපි හෝටන් ප්ලේන්ස් වලට ආවා. නිදි නැතිරැය පුරාවට කිසි නිමක් නැති සිතුවිලි සයුරටත් වැඩි මිස කටුක් නැති අවසානයේදී හැම බොඳ මිදුමක්සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජීවිතයේ මේ විදිහට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව කලකී දේවල් පමණක් පසුපස වාගේ දැනෙනවා හෙවනැල්ලක් වගේ. ඔන්න අපිට යාළුවෙක් හම්බුණා. බලන්න කොහොමද කවුද කියලා. Hi Domke. උඹට කාර් එක අස්සට ගියා. අපිට කොටියෝ නම් දකින්න හම්බුන්නේ නැහැ. ඒ වුණාට ගෝම් නම් ගොඩාක් දැක්කා. එක්කෙනෙක්ට වීඩියෝ කරන්න කියලා දුන්නා. බලන්නකෝ අරන් තියෙන එක. අපි දැන් ඉන්නේ හෝටන් ප්ලේන්ස් ඇතුලේ පාකින් එකේ. අපි මෙතනට එක්ක වෙලාව හවස 4ට විතරයි තියෙන්නේ. අපිට ඇතුළට යන්න දුන්නේ නැහැ යාළුවනේ. හවස 4 වෙද්දී පාකින් එකේ වාහන ඔක්කොම අයින් කරන් තියෙනවා. හිතට පොඩ්ඩක් දුකයි ඉතින්. මොකද ඇතුළට යන්න උනේ නැහනේ. ආයෙත් දවසක එමු ඉතින්. මේ තියෙන්නේ පට්ටිපොල ස්ටේෂන් එක. ලංකාවේ උසින්ම පිහිටලා තියෙන ස්ටේෂන් එක තමයි පට්ටිපොල කියන්නේ. ඉතින් අන්තිම වෙනකම් වීඩියෝ එක බලුවා නම් ඔයාලට ගොඩක් ස්තුතියි.
මේ ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් කරන් යන්නකෝ. තවත් දවසක ලස්සන වීඩියෝකින් ඉක්මනට හම්බෙමු. එහෙනම් මගේ channel එක subscribe කරලා like එකක් දාන්න යන්න.